මහින්ද මහත්තයලා හොඳයි හොඳේ. හොරා කෑවා. මහින්ද මහත්තයා කාලේ හොරකම් කරලා මොනවා හරි කරානේ. හොරකම් කරලා තියෙන ඔක්කොම. රටට දෙයක් කරා. හරිද? මම වුණත් ඔයා වුණත් රටේ හොරකම් කරනවා. අයියෝ එහෙම නැත්තේ නෑ. හරිද? මොකට කවුද සල්ලි වලට ආස නැත්තේ? Tamanට කුසගින්න අමාරු වෙනකොට ගිහිල්ලා හොරකම් කරන්නේ නැද්ද? මේ මුන්ට කන්න දෙන්න ඕනේ පඳුරු කුලින්. අනුකුමාර දිසානායක මහත්තයට යම් වෙලාවක බෑ කියලා හිතුනොත් එතෙන් සිට නාමල් රාජපක්ෂ සූදානම් ඒ බැට් එක කරගන්න. ඒ වෙනුවෙන් තිසුකුට්ටි ආරච්චි කට අද වගේ මෙදා වගේම අදත් හෙටත් නාමල් රාජපක්ෂ ජනාධිපති වෙනකන් මේකට ඇරෙනවා. මට විශ්වාසයි කවුරු ජනාධිපති වුණත් නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට තමයි මහින්ද රාජපක්ෂ නතර කරපු සංවර්ධනය මේ රටේ ගේන්න පුළුවන්. මොකද ඔය ළමයට මුකුත් අසනීපයක්ද? දැන් කල්පනා කරනවා තමන්ගේ රාජ්‍ය සේවය වෘත්තිය පාවිච්චි කරලා මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන්ද කියලා උත්සාහයක් දරන. අනුර කුමාර දිසානායකට බිත්තර පූජාව ලැබුණා. ඒ වගේම තමයි විජිත හේරත් සහෝදරයට ගල් පූජාව ලැබුණා. දැන් මේ උද්ඝෝෂණය කරන අයට පොළු පූජාව දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. උට පුළුවන් පුක තමා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට හෝ ඔහුගේ කීර්තියට යමක් සිද්ධ වුණොත් මේ ආණ්ඩුව සම්පූර්ණ වක් කියන්න ඕන. ආසල්ලයක් ගන්න ඕනේ. මේ සියලු කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ මහින්ද රාජපක්ෂට එරෙහිව. කිසිම රාජ්‍ය නායකයෙක් හිටපු කෙනෙක් මේ වෙනකන් ඉලක්ක කරගෙන නැහැ ආණ්ඩුව. ඉලක්ක කරගෙන තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනා. නාමල් රාජපක්ෂට බයයි. හේතුව තමයි ඔහු 29 ජනාධිපති වෙයි කියන බය. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. මා දන්නා තරම නිෂ්පාදන හෝ ආනයන හෝ කිරීමේදී ඉන්ධන මත බදු අය නොකරන රටක් නැතර හේතුවක් තියෙනවා. ආර්ථික විද්‍යාව කියනවා රජයේ ආදායමත් අකා බදු අය කරන්න ඕනේ අනම්ම ඉල්ලුමක් තියෙන භාණ්ඩ මත. අනම්ම ඉල්ලුමක් කියන්නේ බද්ද දැම්මට පස්සේ මිනිස්සු ඒ ඉල්ලුම වෙනස් නොවන භාණ්ඩ. මොකද පෙට්‍රල් ඔඩියෝ රෙඩි ඇක්ෂන් ගණන් ගියත් බැන පෙට්‍රල් ගහනවා මිසක් වතුර ගහලා වාහනේ දුවන්න බෑනේ. ඉන්ධන කියන්නේ ආනයන කරන භාණ්ඩයක්. අපේ දැනටමත් අපනයන ආදායම වගේ දෙගුණයක් ආනයන වීදම වැඩි. මේ බද්ද අඩු කරාම ඉන්ධන ලාභ වෙනවා. වැඩියෙන් ඉන්ධන ගහන රවුම් ගහන්න ඒව කට්ටිය පුරුදු වෙනවා. මුන්ට බත් අහනම් කර යුතුයි. ඉල්ලුම් වැඩි වුණාම අපේ ආනයන වීදම වැඩි වෙනවා. රුපියල පිරියෙනවා. ලදරු ආහාර, ඖෂධ, වාහන, යන්ත්‍ර සූත්‍ර මේ සියල්ලම ආනයන වීදම ඉහළ ගිහලා ජීවන බර වැඩි වෙනවා. ඒ වගේම මේ ඇති වෙන ආනයන අපනයන අතර පරතරය වැඩි වුණාම විදේශ ණය ගන්න වෙනවා. පරිසරයට ආදරයක් තියෙනවා. අපි දන්නවා ඉන්ධන මිල පහත දැම්මම නහුතටම ආනවනේ. දැන් අපි දන්නවා බටහිර රටවල් වල ඩීසල් තමයි ගණන් පෙට්‍රල් වලට වඩා. ඒ ඩීසල් නිෂ්පාදන වීදම වැඩි හින්දා නෙවෙයි ඩීසල් භාවිතය අධෛර්යමත් කරන්නේ බද්ද දාලා තියෙන්නේ. දැන් මේ පෙට්‍රල් ඩීසල් මත බද්ද තියෙනකොට අර පිරිමැස්මෙන් පාවිච්චි කරනවා. මේ බදු අයින් කරලා දැම්මම ඩීසල් පෙට්‍රල් භාවිතය වැඩි වෙලා කාබන් විමෝචනය වැඩි වෙලා ගෝලීය උණුසුම වියලෑම වැඩි වෙනවා. පරිසරයේ පැත්තෙන් වැරදි, ආර්ථිකයේ පැත්තෙන් වැරදි, විදේශ විනිමය පැත්තෙන් වැරදි, ණයබර පැත්තෙන් වැරදි. නෑ උඹ හොඳ එක හොඳ කොල්ලා මොලේ නැති එක තමයි පොඩ්ඩක් අවුල. ජනතාව ජම්කිසි ප්‍රමාණයක් වක් ඔය ඉතින් අපි කට්ටියට බලය දුන්නට ඒක වක් කියන්න ඕනේ. ඉතින් ඔයලා කියන විදිහට අපි නම් බෝලේ පාස් කරේ. ඒකට අපිට බෝලයක් දුන්නේ කට්ටිය වක් කියන්න ඕනේ. එනම ගහපන් කිව්වලු. හරි ලස්සනයි. very good. අපි එක පොරොන්දුවක් දෙනවා ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි. මේ සති පහේ ඒ කරපු කැපවීම නිසා අපිට නියත වශයෙන්ම කියන්න පුළුවන් 17 වෙනිදාත් ප්‍රතිඵල නිකුත් වෙනකොට ඔබ ජනාධිපති වෙන ගමනේ ඉහළම ජයග්‍රහණය ලබා දෙන දිස්ත්‍රික්කය, ඉහළම ප්‍රතිශතය ලබා දෙන දිස්ත්‍රික්කය මාතර දිස්ත්‍රික්කය බවට පත් කරන්න අපි කටයුතු කරනවා කියලා. සිරියම සාරා. මේ නායකයා පත් කරනට අපේ පළවෙනි අරමුණ උනේ රට එක්සේසත් කරන්න පුළුවන්, රට එකම නීතියක තියෙන, රටේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්, ත්‍රස්තවාදීන්ගෙන් පාතාලයෙන් බියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් විනය ගනුක සමාජයක් හදන නායකයෙක් පත් කරගන්න එක. ඒක ඇති වෙලා තියෙනව නේද? මුගේ මිත්තණියගේ වස්ත්‍රය. A few years later. විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා හැටියටත් අමාත්‍යංශය හැටියටත් මේ රටේ සමස්ත ජනතාවගෙන් අපේ සමාව ඉල්ලා සිටිනවා.
පහුගිය දින කීපය අපි විවිධ උත්සාහයන් දැරුවත් රටේ ඉන්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඒ ඇනවුම් සාර්ථකව අවසන් කරගන්න නොහැකි වීම නිසා ඇටෙත් එක්කම පලාගත්ත නම් තමයි හොඳ. ඒ මව් සමාගමට ලංකාවේ තියෙන මූල්‍ය තත්ත්වය සහ ලංකාවේ බැංකුවල ශ්‍රේණිගත කිරීම පහත වැටලා තියෙන මොහොතක මේ වෙනුවෙන් තියෙන අවදානම ගත නොහැකි බවත් ඒ නෞකාව ඉන්දියාව බලා පිටත් කරන බවත් තමයි උන් දන්වලා තිබුණේ. යකුතගේ කයියේ පඩගන්න විතරනේ යකෝ තියෙන්නේ. ඔවුන්නේ දුම්රොටි මැදින් ඇමරිකාවට ඊශ්‍රායලයට විරෝධය පළ කරා. අපේ රටේ නම් බුරියානි එකක් දුන්නාමනේ පාරට එනවා. ඊට පස්සේ හරි දුන්නා පාරට එනවා මතකනේ. ඉතින් ඒ රටවල් එහෙම නෙවෙයි. ඒ රටවල් ඊට වඩා ඉතින් ජාතිකාභිමානයෙන් නෙවෙයි නොදන්න මොකද කියවන පිටපන්. විදේශ ප්‍රේෂණ කිසිවක් හම්බුන්නේ නැහැ. කිසිම විදේශ ආයෝජනයක් ලැබුණේ නැහැ. සංචිතයේ තිබ්බ සියලුම මුදල්, සියලුම ඩොලර් එන්නතට වියදම් කරපු නිසා තමයි, ඩොලර් නැති වෙච්ච නිසා තමයි අපිට තෙල් ගන්න මුදල් නැති උනේ. ඉඳලා හිටලා එන නැවත් සංවිධානාත්මක ලෙස කොල්ල කෑ. දැන් ඔබ බලාගෙන බොරු කියනකොට ඒ අවස්ථාවේදී ඉන්ධන තිබුණට මුදල් තිබුණ නැහැ කියන්නේ, ඒ මුදල් නැති උනේ ජනතා විමුක්ති පෙරමුණ කියනවා වගේ මුදල් ගුවන් යානාවල පටවගෙන උගන්ඩාවේ ගෙනහිල්ලා නෙමෙයි. අනේ මේ බයිලා කියන්නේ නැතු ඉන්නවා. ඒ වෙලාවේ ඔවුන් විසින් රටේ ආර්ථිකය කඩාවට්ටන්න කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරපු නිසා තමයි රටට මුදල් නැති වුනේ. ඒක ගොන්වට ලබ්බෙක්නේ. Hold up. Wait a minute. මේවා නම් මට එච්චර ප්‍රශ්න නෙවෙයි. යුද්ධ තියෙන කාලේ ඔන්න කියනවා කැබිති කොල්ලාවේ බෝම්බයක් ගියයි කියලා. ඔන්න හමුදාපතිට බෝම්බයක් ගැහුවයි කියනවා. ඔන්න කියනවා ආරක්ෂක ලේකම්ට බෝම්බයක් ගහුවයි කියලා. ඒ කාලෙටම විතරක් 5000කට ආසන්න ගාණක් අපේ මිය ගියා. 10000කට වැඩි ගාණක් ආබාධිත වුණා. හැබැයි අපි රට ගෙනිච්චා. ලොක්ඩවුන් කරේ නෑ රට. කොරෝනා 28ක් තිබුණාම අපිට රට වහන්න පුළුවන්. ආයෙතින් අමු ගවය ඈ. नहीं नहीं दीदी बात दीदी दीदी මේ අද වාහට නැගලා විතරට එළවර කල්පනා කරා. ඒ අතින් බලාගෙද්දී අලින් ලික්ව සිංහල ඔක්කොම මාර chance කාර්යය. හරිද? කොවිඩ් එකෙද්දී හිටියෙත් නෑ. මේ ප්‍රශ්නේ දැන් එනකොට මේකේ හිටියනම් මොන නෑමද්ද නාන්නේ දැන්. දැන් මේ ඔය ලොකු බලයල් ගන්නවනේ 68 ලක්ෂම බයනකයි. මේ ප්‍රශ්නේ දැන් එනකොට මේකේ හිටියනම් මොන නෑමද්ද නාන්නේ දැන්. දැන් මේ ඇත්ත සම්පූර්ණ ඇත්ත. ඔබ දන්නවා මම දිගින් දිගටම කිව්වා අපි කැමති මේක ජාතික ප්‍රශ්නයක් හැටියට අරගෙන සාකච්ඡා කරන්න. නමුත් මොන ජාතික ප්‍රශ්නයක් ගන්නද? ගහන්නේ මඩ, ගහන්නෙම අවලාද, කතා කරන්න බෑ. දැන් මම ඊයේ ප්‍රකාශයක් කරා අපි එකතු වෙලා මොකක් හරි කරන්න බලමු කියලා. ඔව් ආයිමත් ගායි ඉතින් නයා කියලා. මන්ත්‍රීතුමා. ඔය ඔක නයා පැණිය රොටිය කියලා ඔබතුමාලා කිසිම